සැබෑ දුවක් වෙන්නේ උතුම් වූ මව අනුගමනය කිරීමෙනුයි. ඔබේ උතුම් වූ මව ඔබේ මවට ආදරය දක්වනවා මෙන්ම සමස්ත දිව්‍ය මාතාවන කාලයට ආදරය දක්වන්න. ඇය අනුගමනය කරන්න. ඇය මෙන් වෙන්න. බොහෝ අය ඇයට ආදරය කරනවා. ඒ ඊටම හොඳ දෙයක්. මෙලෝ හෝ එලව ඔබට ආදරය කරන්න පුළුවන් හොඳම ස්ත්‍රී රත්නය මාතාව කාලි මාතාවයි. ඔබට ආදරය කළ හැකි හොඳම කාන්තා රූපය ශ්‍රී මහා භද්‍රකාලි නම් වූ ඔබේ පියවි ඇසට පෙනෙන්නේ නැති මනසට විතරක් දැනෙන උතුම් මාතෘ රත්නයයි ඇයට ආදරය කරන්න. කාන්තාවන් වන ඔබට ඇයට ආදරය දැක්විය හැකි ක්‍රම රාශියක් තියෙනවා. ඔබ ආදරය දක්වන්නේ හදවතින් මං හරි ආදරේ කාලි මෑණියන්ට මං හරි ගෞරවය නෑ. ඇයට ආදරය දක්වන නියම ක්‍රම මා ඔබට කියලා දෙන්නම් අහගන්න. පළවෙනි එක. ඇගේ රූපයක් නිතර ඔබට ඇස ගැටෙන තැනක තබාගෙන ඇගේ ගුණය බලය සිහිපත් කිරීමෙන් ඇයට ආදරය දැක්වීම. ඔබ ඇයව සිහිපත් කරන ඕනම වෙලාවක අසරණ වූ කාන්තාවක් වෙන ඔබ සංසන්නට ඇය මොහොතක්වත් ප්‍රමාද වෙන්නේ හෝ පසුබට වෙන්නේ නැහැ. ඍජුවම ඉදිරිපත් වෙනවා. නිතරම ඇගේ රැකවරණය ආදරය ඔබ වටා තිබෙන බව ඔබට දැනෙන්න පටන් ගනීවි. දෙවෙනි කාරණය. ඇගේ ගුණාංග ඔබ තුල වගා කරගන්නට පටන් ගන්න. ඇගේ උතුම් වූ ගුණාංග ඔබ තුල වගා කර ගැනීමෙන් දෙවෙනි ක්‍රමයට ඔබට ඇයට ආදරය දැක්විය හැකියි. ඇය සැමටම කරුණාවන්තයි, ධෛර්ය සම්පන්නයි, ඉතා බුද්ධිමත්. හැකියාව තිබියදීත් කිසියෙකුට හිංසා නොකරන එසේම තමන්ව ආරක්ෂා වීමට අනිත් අය ආරක්ෂා කරන්නටත් අපූර්ව විරිය සම්පන්න දිව්‍ය මාතාවක්. තමන්ගෙන් පිහිට බලාපොරොත්තු වෙන ඕනෑම කෙනෙකුටම තරහා තිරම නොබලා පිහිට වෙන එක ඇගේ උතුම් ගුණාංගයක්. තමන්ගේ කටයුතු පැත්තක දාලා පරාර්ථයේ සිටමින් කටයුතු කරනවා. ඔබටත් ඒ ආදර්ශය ගන්න පුළුවන්. මෙන්න මේ ගුණාංග ටික ඔබ ළඟ වගා දිගා කර ගැනීමෙන් ඔබට දෙවනුව ඇයට ආදරය දැක්විය හැකියි. තුන්වෙනි ක්‍රමවේදය. පරම මෛත්‍රිය කරුණාව ඇය සතුයි. ඇය නිතරම උපේක්ෂාවෙන් සිටින කෙනෙක්. ඇය සතුන්ට ආදරය දක්වන කෙනෙක්. ඒ උත්තමාවිය විදියට ඉඳමින් ඔබ සියල්ලන්ට ප්‍රේමය ලං කරන්න, සතුන්ට ආදරය දක්වන්න. ඇය මස් මාංශ ආහාර ඉතා තදින් පිළිකුල් කරනවා. ඒ වගේම නොඑක් තිරස්චීන විද්‍යාවන් ඇය පිළිකුල් කරනවා. නමුත් අද වර්තමානයේ බලන්න නොඑක් තිරස්චීන විද්‍යාවන්, මන්ත්‍ර ගුරුකම් වගේ දේවල් ඔබ ආකර්ෂණය කරගන්න යකින්නියක් විදිහට 아무තු විකෘති ස්වරූපයක්. ඇය යකින්නක් විදිහට ඈත අතීතයේ පොළොව තලේ ජීවත් වෙච්ච එක ඇත්ත. නමුත් මේ පසු කාලීන ඇය දිව්‍යත්වයට නැගී ගිය හැටි මම ඔබට කිව්වා. නමුත් අර බුද්ධ චරිතයේ බුදුන් වහන්සේගේ වකවානු සිදුවීම් කතා වෙනකොට යක්ෂණියක් ගැන කතා වෙන නිසා මේ කට්ටන්ඩි ටික ඒවත් මන්ත්‍ර ගුරුකම් කට්ටිය දිවෙලියට දාපු අර කාන්තා ස්වරූපයක් යක්ෂණියක් විදිහට ඇඳලා ඒ කාලිමෑණී කියලා පෙන්නමින් ඔබේ මුදල් ගසා ගන්නවා. අපහාස කරමින්. ඒ නිසා ඒගොල්ලන්ට හැමතිස්සෙම වැඩ වර්ධින්නේ. ඔබ දන්න හුඟක් අය මේ වගේ දේවල් කරන අය අවසානයේ පරිප්පු කන විත්තිය. එක්ක එක්තැන් වෙලා නැත්තම් ජීවිතෙන් සමු ගන්නවා මොනවා හරි දඬුවමක් උඩින් හම්බ වෙනවා අපහාසය නිසා. ඒකත් ඔබ හොඳට දැනගන්න. ඒ භයානක කාන්තා ස්වරූපය දාලා ඔබ බය කරලා තමයි ඒගොල්ලෝ සල්ලි ගන්න. ඔවුන්ට සැබෑ කාලීගේ දඬුවම් ලැබේ. ඔවුන් කියයි එතුමිය මස් හාලේ ඇයට අවශ්‍ය බව කියනවා. කවදාවත් බලාපොරොත්තු වෙන්න එපා දෙවි කෙනෙකුට නෙවෙයි යකෙකුටයි. ඒ යකෙකුට කියලා ඔබට පැහැදිලි වෙන්න ඕනේ. ඔබට දෙවියන් පෙන්නා කාලි මාතාවට කියලා කියමි මස් මාංශ කරවල නොඑක් පූජා භාණ්ඩ ගෙනාගෙන හොර රහසය වුන් දෙන්නේ තමන් බැඳගෙන ඉන්න යකෙකුටයි. යකෙකුට අවශ්‍ය දේවල් දෙවියන්ට අවශ්‍ය නැහැ. හොඳට මතක තියාගන්න. කාලි මාතාව මස් මාංශ කරවල තදින් පිළිකුල් කරන උත්තමාවියක්. දෙවි කෙනෙක් විදියට මතක කරන්න එපා. අර යකෙකුටයි දෙන්නේ. යකුන්ට පිළිපුද දීලා පරිප්පු කනවද නැද්ද කියන එක ඔබේ තීන්දුවක්. කාන්තාවනි ඔබ කැමති වුණොත් අකමැති වුණොත් පිළිගත්තත් නැතත් විශ්වයේ ක්‍රියාත්මක කරන දැවැන්තම බලවේගයේ දිව්‍ය මාතෘ ස්වභාවයේ කාලි මාතා ස්වරූපයයි. ඇගේ දිව්‍ය ස්වරූපයයි. ඒක තමයි ඔබ දන්නව ඇති. ඇයට අවශ්‍ය වුණොත් ඔබට දඬුවම් දෙන්නට දෙපාරක් හිතන්නෙත් නැහැ. එතුමියගේ තරම ඔබ දන්නවා. ඒ වගේම දැනගත යුතු කාරණයක් තමයි ඇයි මස් මාංශ කරවලට ඉතාම පිළිකුල් කරනවා නම් ඒ වගේම
කාන්තාවන් වන ඔබ වැසිය යුතු ස්ථාන ප්‍රසිද්ධව පෙන්වීමට ඇයි තා අකමැති? ඒකටත් අකමැති. ඔබ එහෙම කරනවා නම් මේ දෙකෙම පරිස්සම් වෙන්න. ඇගේ ඇස් ඒ වෙලාවේ ඊටාම රෞද්‍රව ඔබ වෙත යොමු වෙන විත්‍ය දන්නන්න කියලා කිව්වා. ඒ දේවල් ඔබ කළොත් ඔබේ විනාශය ඒකාන්තයි. එතුමිය පිළිකුල් කරන මස් මාංශ ලේ කරවල නොඑක් පිළිහිරි જાති එතුමිය අනුගමනය කරන ඔබේ ෆ්‍රිජ් එකේවත් කුස්සියේවත් තියෙන්න බෑ නේද? බෑ. කවුරු හරි මම කන්නේ චිකන්, මම ආසයි බුරියානි චිකන් කියලා මේ ගොබ්බ කෙල්ලෙක් YouTube එකේ දැම්මහම නිලියක් හරි පණුවෙක් හරි මොකෙක් හරි එයා එහෙම පෙන්නගෙන හරි ෂෝක් මාර ලස්සනයි නේ මේ එයා කියලා සමාජය ඇහෙනකොට ඔබ ඒක අනුගමනය කරන්න ඒ විදිහට විවෘත වෙන ගමන් අර විදිහට මස්සන්ඩක් කෑවොත් මං ඍජුවම කියනවා ඔබට විරුද්ධව දිව්‍ය මාතාවගේ රෞද්‍රයස් යොමු වෙන විදිය තැපෑලෙන් කන්න වෙන විදිය ඔබ එතන ඒ ජරා වැඩ කරනකොට එතනට ඇවිල්ලා මස් කට්ටල්ලා විසි කරලා ඔබේ කර වැහෙන්න තුවායක් දාන්නේ නැහැ. මේක පෙන්වන්න බැරි තත්ත්වය ඇති කරලා දෙයි. නැවතත් මස් කන්න බැරි තත්ත්වයට ඔබේ උදරය පච් කරලා දෙයි. ඒ උපකාරය ඔබට කරලා දෙයි. බලාපොරොත්තු වෙන්න. විවෘත වෙන්න විනාශ වෙන දේවල් කීපයක් බුදුන් වහන්සේ දේශනා කරලා තියෙනවා. එයින් එකක් තමයි කාන්තාව. එතකොට මම මේ කීප එකට ඊටාම හොඳින් ඒක ගැලපෙනව නේද බලන්න. උතුම් මහා භද්‍රකාලි මාතාව බුදුන් වහන්සේගේ ධර්ම දේශනා අහලා අද ශ්‍රද්ධාමේ මූලික ස්වභාවය බවට පත් වෙලා තියෙන ඉතින් ඔබ දැනගත යුතුයි. ඒ නිසා විවෘත වෙන ඔබ විනාශයටපත් වෙනවා විතරක් නෙමෙයි කාලි මාතාවගේ උදහසටත් ලක් වෙනවා. උදහසට නෙවෙයි ආදරයට පාත්‍ර වෙන ආකාරයට ජීවත් වෙන්න. උතුම් කාලි මාණියන්ගේ ඊළඟ කාරණේ. ඇයට ආදරය දැක්විය හැකි ඊළඟ ක්‍රමය. ඇගේ හිතා ගන්න බැරි තරම් දක්ෂතාවයන් ඔබ තුල වගා කර ගැනීමෙන් ඇයට ආදරය දක්වන්න. ඇයි ඊට දක්ෂ සුවපවේදිනියක්. තාමත් එහෙමයි. ඔබත් එහෙමද? ඇගේ සියලු රස කැවිලි ඇතුළු කැවිලි සිය මිත්තනේට සිය දෑතින් තනා දුන්නා. දැන් අපිට මතක ඇති මගේ කතාවේ මුල මම එහෙම කිව්වා. වෙළඳපොලින් ගෙනලා දුන්නේ නැහැ. ඔබත් එසේද? ඊටාම වෙහෙස මහන්සි ඊටා රසවත් කෑම පිසීම කාන්තාවන් වන ඔබේ අයිතියක් සහ ඔබට දෙවියන් දීලා තියෙන දක්ෂතාවය. ඔබේ මේ දෙවියන් දීපු දක්ෂතාවය ක්‍රියාත්මක කරනවාද? අද සිටවත් ඔබම වෙන්න අදිෂ්ඨාන කරගන්න. කාන්තාවක් වෙන්න. කාලි මාතාව හැම කටයුත්තකදීම දක්ෂ පසුබට නොවු අයෙක්. නමුත් ඒ නිසා ඇගේ කාන්තාභාවයේ අයින් කරලා පිරිමියෙක් වගේ සමාජයේ හැසිරුණේ නැහැ. අද ක්‍රියාශීලී බොහෝ කාන්තාවෝ ඉන්නවා. නමුත් ඔවුන්ගේ කාන්තා ගුණ අද අතුරුදහන් වෙලා ඔවුන් පිරිමි වගේ හැසිරෙනවා. අද ඇඳුම පවා කාන්තාවගේ ඇඳුම පිරිමි ඇඳුම බවට පත් වෙලා තියෙන්නේ. ආසියාවේ කාන්තාවට හොඳම ඇඳුම කොහොමද කියලා දිව්‍ය මාතාව පෙන්ලා තියෙනවා. ඉන්දියාවේ බොහෝ කාන්තාවන් සාරි පොට කරකවලා ඉනේ ගහගෙන පිරිමි කරන වැඩත් කරනවා. හැබැයි පිරිමික් වගේ පේන්නේ නැහැ ලස්සන කාන්තාවක් විදිහට. ඉනිමගවල් දිගේ බඩගායි බස් වල උඩට බඩු පටවන්නේ කාන්තාව, කෝච්චියේ වහල උඩට බඩු පටවන්නේ මේ හැඩිදැඩි කාන්තාව. ඉන්දියාවේ අත්දැකීම් තියෙන අය දන්නවා. ඕනම වැඩකට ඉදිරිපත් වෙලා යනවා. එහෙ කාන්තා හිංසනයේ පිරිමිගේ ලිංගික අඩන්දේට නම් හරි අඩුයි. ඇඟේ පතේ ගැහුනොත් අම්මා අම්මා කියලා වඳින්නේ මෙන්න මේ නිසයි. ඒ කාන්තාව තුළ දිව්‍ය මාතාව ඔවුන් දකිනවා. ඔබ දකින්නේ කවද? ඔබ දකින්නේ අපේ රටේ ඉන්න කාන්තාවන් තුළ ඒ දිව්‍ය මාතා ස්වරූපයෙන් යුත් දිව්‍ය මාතාව නෙමෙයි. කාන්තාව ඇති කරගෙන තියෙන්නේ දිව්‍ය මාතා ස්වරූපය නෙමෙයි. බඩුවක් ස්වරූපේ. නැද්ද? බොහොමයක් දෙනවා. මේ සමාජයේ කියනවා නම් දෙකක්. එකක් තමයි බඩුවක්. අනිත් එක තමයි සතෙක්. ඒ தත්තෙට පහතර දැන් මේ දිව්‍ය මාතාව නෙමෙයි. දිව්‍ය මාතාව ඔබට දීපු ඒ අනාර්ග උපදේශය පැත්තකට දාලා දැන් ඔබ බොහෝ දෙනෙක් බඩුවක් සහ සතෙක් වෙලා. බඩුත් සත්තුත් විනාශ කරනු ලැබේ. හොඳට හිතේ තියාගන්න. කොයි වෙලේ හරි පනිෂ්මන්ට් එක හම්බ වෙනවා. තැපෑලෙන්. එක්ක ඒ වෙලේ නැත්තම් තැපෑලෙන්. අනිවාර්යෙන් ඔබේ නම දේවමෑණියන්ගේ ලයිස්තුවට දානවා. මොකද දේවමෑණියන්ගේ පිරිස පිරිවර විදිහටයි ඔබ සලකන්නේ තුමේ. අද බොහෝ කාන්තාවෝ කලිස මන්දින පුරුදුලා තියෙනවා. ඒගොල්ලෝ කියනවා හරි පහසුයි. වැඩපල කරන්න ලේසි. ඒක නිසාම නෙවෙයි.
ඒකත් හේතුවක් තමයි. ඒක නෙමෙයි මෙතන තියෙන අවශ්‍යතාවය. පිටිපස්ස හොඳට පෙන්වන්නයි, ඉස්සරහා ගොජර පෙන්වන්නයි, උලුප්පල පෙන්වන්නයි, ඇති ලිංගික ආශාව, සැඟවිච්ච ලිංගික ආශාව එළියට දාන ක්‍රමවේදයක් කියලා මම බයනතු කියනවා. ඔබ විරුද්ධ වෙන්නේ අපි නෑ කියලා. එහෙම නැති අය ඉන්නවා මං කිව්වනේ. කීප දෙනෙක් ඉන්නවා. හැමෝටම නෙවෙයි. බහුතරයක් කරන්නේ මේ කක්ක වැඩේ. ඇයි නැත්තම් ඔය ඒ හරිය පේන්නේ නැති වෙන්න ඇදපන් දණිය ගාවට ඉන්දියාවේ වඳිනා වගේ දිග සරුවාලයක් උඩ ඇඳුම. නෑනේ. ඔබ අඳින්නේ පොඩි ටී-ෂර්ට් කෑල්ලක් නේ. එතන පටියේ එහෙම ඇඟ පේන්නේ. අඟල් දෙකමාරක් තුනක් ඕපන්නේ. යට කෑල්ල ඔක්කොම පේනවනේ. පිරිමින අපිවත් කැමති නෑ. කලිසම අපේ දැන් ජාතික ඇඳුම වෙලා තියෙන්නේ සරම නෙමෙයි. එහෙ වුණත් අපි පිරිසක් ඉදිරියා ඉඳ ගන්නකොට හිතට චකිතයක් එනවා. මාස් සමහරවල් රෙද්දක් ලේන්සුවක් දාගන්න ඔබ දැකලා ඇති. අපිට ඒ තරම් ලැජ්ජයි පිරිමි වෙලා. පිරිමි අඹුඩේ ගහගෙන කුඹුරේ හිටපු අපි. ඔක්කොම දේවල් එළිය දාගෙන කුඹුරු කොටපු අපි. එහෙනම් අපිට ඒ ලැජ්ජාව නැති වෙනවා. නමුත් පිරිමිච්ච අපිට ලැජ්ජයි. නමුත් කාන්තාව ඔබ හොඳට ඒවා වහගෙන හිටපු කාන්තාව අද ඔබ කිසිම ලැජ්ජාවක් නැතුව කකුල් දෙක පලාර කරන් ඔහේ ඔක්කොම ටික එළිය දාගෙන කලිසම් කොටයක් ඇඳගෙන ඉඳගෙන ඉන්න හැටි කතා කරලා වැඩක් නැහැ. දේව උදහස ඒ පේන තැනට එල්ල වුණොත් ඉවරයි. දිව්‍ය මාතාව ආදර්ශයට ගන්න. ඇයට ඔබට වඩා ලක්ෂ වාරයකටත් වඩා ලස්සන සුන්දර රූසපුවක් තිබුණොත් මට අත්දැකීම් තියෙන නිසා කියන්නේ ඔබට හැරෙන්නවත් බෑ. නමුත් එතුමිය කවදාකවත් ওই බාල තත්ත්වයටපත් වෙලා කොහෙන්වත් ප්‍රදර්ශනය කරපු නැති උත්තමාවියක්. ඇය ඒ ආකාරයෙන් ආදර්ශයට ගනිමින් ඔබට පුළුවන් එතුමියට ආදරය දක්වන්න. සෝංකාලි නමින් ඔබ නිර්වත් අඳින රූපේ මිනිසුන්ගේම නිර්මාණයක් විතරයි. ඇය දිව්‍යත්වයටපත් වෙච්ච කාන්තාවක්. කිසිම දවසක නිර්වත්ව කිසි කෙනෙකුට පිළිහිට වෙන්න ආවේ නැති විදිහට මතක තියාගන්න. ඇය කම්මැලි නෑ. ඒ වගේම එඩිතරයි. මිනිවරුන් සොයන ගමනේදී සිය මිත්තණියට නැත්තම් පතිනි මාතාවට රැකවරණය දෙමින් එඩිතරව පෙරමුණ ගත්තේ දා කාලී මෑණියන් හෙවත් කාලී දේනියයි සේවිකාවයි. ඉදිරියෙන් ගියේ කෙකුට කිට් වෙන්න දුන්නේ නැති අපූර්ව එඩිතර චරිතවත් කාන්තා රත්නයක්. එඩිතර පෙරමුණ ගත්තේ දත් අපේ ආදරණීය කාලී මාතාව එදා කාලී සේවිකාවයි. සියලුම අවස්ථාවල එදා ඒ අතිසුන්දර ඇගේ මිත්තණියවත් පතිනි මාතාව රැකගත්තේ ඇය. ඔබටත් ඒ රැකවරණයම ඇය ලබා දෙනවා. නමුත් ඒ ඔබේ සියලු ගුණාංගයන්ගෙන් සමන්විතලා ඇයට මා කිව ආකාරයෙන් ආදරය දැක්වුවොත් පමණයි. කාලී මාතාවට ඔබේ ආදරය දක්වන්න හොඳම ක්‍රමවේදය තමයි ඇය ආදර්ශයට ගැනීමත් අනුගමනය කිරීමත්. ඇය බලාපොරොත්තු වෙන්නේ ඇයි? වන්දනාව නෙවෙයි. ඇය මෙන් වෙන එකයි. ඇය ඔබේම ආදරණීය මාතාව. අමතක කරන්න එපා. ඇය ඔබේ සමීපතම ඉහෙලියයි. ඒකත් අමතක කරන්න එපා. ඔබේ ආදරණීය සොයුරියයි. මේ කරුණු ටික අමතක කරන්න එපා. ඔබ ළඟ හැම තප්පරයකම ක්‍රියාත්මක කරන අපූර්ව දිව්‍යමය මාතා ශක්තියයි. ඔබට රැකවරණය පිණිස, ඔබේ ජයග්‍රහණ පිණිස, ඔබේ සුවතාවය පිණිස ඇය ඔබ සමගම ඉන්න විදිය අමතක කරන්න එපා. ඔබේ හෘදය ආසිතව ඇගේ ශක්තිය ක්‍රියාත්මක වෙනවා. ඇය ඔබේ කරගන්න. ලෝකෙම දිරන්න. ඇය අනුගමනය කරන්න. ඇය ශීලයෙන්, ප්‍රඥාවෙන්, ධෛර්යයෙන් උසස්ම දිව්‍යමය ස්වરૂපයයි. ඇය රවට්ටන්නට, පොළඹවන්නට එදත් අදත් දිව්‍යත්වයේ දිව්‍යතලයේ කිසිවෙකුටත් බෑ. ඔබත් එසේද? ඔබ කාන්තාවක් වෙන්න පුළුවන්. නමුත් ඒ උත්තරීතර දිව්‍ය ස්වභාවය ඔබ තුලත් පවතිනවා. ඔබේ හදවත තුලත් ඒ කාර්ය ශක්තිය පවතින ඉති අමතක කරන්න එපා. ඇයි ඊටම ආදරෙන් ඔබේ හදවතේ වැඩ හිඳිමින් ඔබේ සියලු අපහසුතාවයන් වලදී ඔබට පිහිට වෙන විත්තිය අමතක කරන්න එපා. ඔබ ආදරය කරන තරමටම ඇය ඔබට ආදරය කරනවා. ඔබ ඇය අනුගමනය කරන තරමට ඔබ ඒ දිව්‍යත්වයට සමීප වෙනවා. මම ඔබට කියනවා ඔබත් කාලි වෙන්න. තෙරුවන් සරණයි දෙවියන්ටයි. විශ්ව පියස